අපි හැමෝම කැමති අපේ ජීවිතේ ඉදිරියේදී අපිට මොනවද වෙන්නේ කියලා දැනගන්න. එහෙනම් අද අපි බලමු ටැරොට් කාඩ් තුලින් ඉදිරි දින 15 ඔබට මොන වගේ දෙයක් සිදු වේද කියලා ඔබේ ජීවිතය තුළ වරින් වර විවිධාකාරයේ උස් පහත් වීම, විවිධ වෙනස්කම්, විවිධ ගැටලු ඔය වගේ දේවල් අපිට ජීවිත කාලය පුරාම මුහුණ දෙන්න වෙනවා. ටැරොට් කාඩ් තුලින් අද මේ රීඩින් එකෙන් ඉදිරි දින 15 සඳහා ඔබට යම්කිසි මාර්ගෝපදේශනයක් ලබා දෙන්න තමයි මේ සූදානම් වෙන්නේ. අපි හැමෝම කැමතියි අපේ ජීවිතය තුළ අපිට මොන වගේ දේවල් සිදු වේද කියලා දැනගන්න. මේ ටැරොට් කාඩ් තුලින් කරන්නේ ඒ දේවල් වලට යම්කිසි මඟ පෙන්වීමක්. ඔබට ජීවිත කාලය තුළ යම්කිසි බාධක එන්න පුළුවන්. ඒ වගේම ඔබට ජීවිත කාලය තුළ උදව්පදව කරන අය ඉන්න පුළුවන්. ඒ වගේම බාධා අභියෝග ඒ වගේ දේවල් එන්න පුළුවන්. ඔබ රැකියාවක නිරත වෙනවා නම් රැකියාව තුළ මොන වගේ තත්ත්වයක් ඇති වේද කියන එක දැනගන්න කැමති වෙන්න පුළුවන්. ඒ වගේම විදේශගත වෙන්න ඉන්නවනම් ඒ දේවල් කෙසේ වේවිද කියලා දැනගන්න කැමති වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ ඔබේ ජීවිතේට විශාල මාර්ගෝපදේශනයක් මේ රීඩින් එක හරහා ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඔබේ සිතේ සියලු යහපත් බලාපොරොත්තු ඒ ආකාරයෙන් ඉෂ්ට වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන්ම අපි බලමු එහෙනම් රීඩින් එකට යන් කොහොමද ඔබේ ඉදිරි දින 15 ගත වෙන්නේ කියලා. මේ වෙන විට ලංකාව පුරා මේ ටැරොට් කාඩ් හරහා ලබා ගන්නා අනාවැකි වෙනුවෙන් විශේෂ ඉල්ලුමක් තියෙනවා. ඉතින් මම හිතනවා ඔබ මේ ටැරොට් කාඩ් රීඩින් වලට පොඩක් ප්‍රිය කරන්නේ මේ තියෙන සත්‍යතාවය මේ දේවල් නිසා තමයි. ඉතින් ඔබට හොඳ මඟ පෙන්වීමක් ලබා ගන්න මේ හරහා පුළුවන් අපි එන මොනවද ලැබෙන කාඩ් මොනවද කියලා ඔබට ලබා දෙන විශේෂ පණිවිඩ මොනවා වේවිද කියලා රැඳිලා ඉන්න අපිත් එක්ක දිගටම යස්සහම මම ඉදිරිපත් කරන්නම් ඔබට මොන වගේ අනාවැකි අද මේ පණිවිඩය හරහා ලබා දෙන්න පුළුවන්. රීඩින් එකට යන්න කලින් විශේෂ දෙයක් මතක් කරන්න ඕනේ. මම මේ අරන් ඉන්නේ ජෙනරල් රීඩින් එකක්. ඔබට සමහර දේවල් ඇකියුරේට් වෙන්න පුළුවන්. ඔබට ඇකියුරේට් නොවන දේවල් තව කෙනෙකුට ඇකියුරේට් වෙන්නත් පුළුවන්. ඒ නිසා ඔබට ගැළපෙන පරිදි ඔබට ගැළපෙන දේ පමණක් මේ රීඩින් එකෙන් ගන්න. ඔබට නොගැළපෙන දේ තවත් කෙනෙකුට ගැළපෙන්න පුළුවන්. ඒ වගේම මේ රීඩින් එක ටයිම්ලස් රීඩින් එකක්. ඔබ කවද බැලුවත් බලන දිනේ සිට දින 15ක් ඉදිරියට තමයි මේ රීඩින් එක ඔබට බලපාන්නේ. ඒ වගේම ඔබ WhatsApp channel එකට join වෙලා නැත්නම් WhatsApp channel එකට join වෙන්න කියලා ආරාධනා කරනවා. මගේ වීඩියෝ නරඹන්නේ subscribe නොකරනම් channel එක subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඒ වගේම ඔබට personal reading එකක් අවශ්‍ය නම් තිරේ දිස්වන WhatsApp number එකට message එකක් එවන්න. එතකොට ඔබට පුළුවන් ඔබටම කියලා වෙන් වෙච්ච private reading එකක් ලබා ගන්න. එහෙනම් අපි යමු අද reading එකේ ඔබට මොනවද ලබා දෙන පණිවිඩ කියලා බලන්න. මුලින්ම ආර්ථිකය පැත්තෙන් තමයි ඔබට මේ රීඩින් එකේ පළවෙනි පණිවිඩය ලැබෙන්නේ. මොකද මුදල් පැත්තෙන් ඉතා ප්‍රබල පණිවිඩයක් තමයි තියෙන්නේ. 7 of Pentacles, Queen of Pentacles, 8 of Pentacles, 3 of Pentacles, ඒ වගේම 10 of Wands. මේ එනර්ජි එක බැලුවාම ඔබ වපුරපු දේවල් වල ප්‍රතිඵල ලැබෙනවා කියන එක තමයි ලැබෙන්න පටන් ගන්නවා කියන එක තමයි මෙතන ලැබෙන පළවෙනි පණිවිඩය. මීට පෙර ඔබ කරපු දෙයක ප්‍රතිඵල ලැබෙනවා. ඔබ යහන්සියෙන් යම්කිසි දෙයක් කරා නම් යම්කිසි ව්‍යාපාරයක් සඳහා උත්සාහයක් දැරුවා නම් ඔබට ඒ සම්බන්ධයෙන් ප්‍රතිඵල ටික ටික පේන්න පටන් ගන්නවා. ඒ වගේම එකවර ලොකු මුදලක් නොලැබුණත් ස්ථාවර වර්ධනයක් තමයි මෙතන පෙන්눔 කරන්නේ. ඉතින් ආර්ථිකයේ පැත්තෙන් හරිම සතුටුදායක මට්ටමක් තමයි මේ රීඩින් එකේ පෙන්눔 කරන්නේ. මුදල් ගලාවේ මාර්ග කීපයක් ඔබට එන්න පුළුවන්. එකම ආදායම් මාර්ගයක් ඔබට මේ වෙනකොට තිබුණා නම් ඒ මාර්ග වෙනුවට මාර්ග දෙකක් හෝ ඊට වැඩි ගණනක් ඔබට උදා වෙන්න පුළුවන්. සමහර විට ඔබටම ඒ වගේ අවස්ථා සිතන්න අවස්ථාවක් එන්න පුළුවන්. ඔබට ඒ වගේ දේවල් ගැන මඟ පෙන්වීමක් ලැබෙන්න පුළුවන්. ඒ වගේම ඔබ ඔන්ලයින් හරහා යම්කිසි කටයුත්තක නිරත වෙනවා නම් එහෙම නැත්නම් ඔබට යම්කිසි කමිෂන් එකක් ලැබෙන්න ක්‍රමයක් තියෙනවා නම් ඒ වගේ දේවල් වලින් මුදල් ලැබීමේ ලකුණු පෙන්눔 කරනවා. සාමාන්‍යයෙන් මුදල් කළමනාකරණය දියුණු වීම, ඒ වගේම ඉතිරි කිරීම ගැන වෙනදට වඩා ඔබට හිතෙන්න පුළුවන්.
ඒ වගේම නිවසට සවුලට සම්බන්ධ වියදම් වැඩි වෙන්නත් පුළුවන්. ඔබට අවශ්‍ය දේවල් මිලදී ගන්න. ඔබට සමහර දේවල් මිලදී ගන්න හිතේ තිබුණත් ඒ දේවල් මිලදී ගන්න මට සල්ලි නැහැනේ කියලා දුක් වෙන වෙලාවල් ඇති. ඔබට ඒ දේවල් මිලදී ගන්නත් අවස්ථාව ලැබෙනවා. මොකද ඔබට ඔය ලැබෙන මුදල් හරහාම ඔබට අවශ්‍ය දේවල් මිලදී ගන්න හැකියාවක් ලැබෙන බව පෙන්눔 කරනවා. මුදල් එනවා වගේම තමයි ඔබගේ වගකීමත් වැඩි වෙනවා කියන අනතුරු වැඟවීම කරන්නම ඕනි. මොකද ඔබට මුදල් එනවා කියන්නේ එතන වගකීමක් වැඩි වෙනවා කියන එකම තමයි. ඒ ගැනත් වැඩියෙන් හිතන්න පවුලේ වියදම් වැඩි වෙන්න පුළුවන්, ණය ගෙවන්න තියෙන්න පුළුවන්, බිල්පත් ගෙවන්න තියෙන්න පුළුවන්, අධ්‍යාපනික වියදම් තියෙන්න පුළුවන්. ඒ දේවල් වලටත් ඔබට ලැබෙන මුදලින් කොටසක් ලද වහාම වියදම් වෙන්න ලොකු ඉඩකඩක් තියෙනවා කියන එක මේ රීඩින් එක හරහා පෙන්눔 කරනවා. ඒ වගේම ඔබ යම්කිසි දක්ෂතාවයක් තියෙන කෙනෙක් නම් ඔබගේ ස්කිල් එකක් හරහා ඔබට මුදල් ඉපයන්න අවස්ථාවක් එන්න පුළුවන්. ගොඩක් දුරට ඔන්ලයින් හරහා කරන බිස්නස් එකක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් දෑති කර්මාන්ත, හෑන්ඩ්මේඩ් ප්‍රොඩක්ට්ස්, ඒ වගේ දේවල් වලින් ඔබට යහපත් ප්‍රතිඵල ලැබෙන බවක් තමයි පෙන්눔 කරන්නේ. ඔබ යම්කිසි දෙයක් නිර්මාණය කරන්න දක්ෂ නම් ඔබගේ දෑතින් ඔබට නිමවන්න පුළුවන් නම් යම්කිසි දේවල්, ඔන්න ඒ දේවල් වලින් ඔබට ආදායම් උපයන්න පුළුවන් කියන එක පෙන්눔 කරනවා. මහන්සි වෙන තරමට ප්‍රතිඵල ලැබෙන කාලයක් මේ උදා වෙලා තියෙන්නේ. ඒ වගේම අනිත් අයත් එක්ක එකතු වෙලා කරන වැඩවලින් ඔබට වාසි සැලසෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් කට්ටියත් එක්ක එකතු වෙලා කරන වැඩවලදී ගොඩක් දුරට අවුල් සහගත තත්ත්වයන් තමයි උදා වෙන්නේ. ඉතින් ඕගොල්ලන්ටත් ඒ වගේ අත්දැකීම් ඇති කට්ටියත් එක්ක එකතු වෙලා කරන වැඩවලින් අන්තිමට තරහ වෙන්නත් වෙනවා. ඔබට පාඩු සිද්ධ වෙන්නත් වෙනවා. නමුත් මේ රීඩින් එක හරහා පෙන්눔 කරනවා අන් අය සමග වැඩ කිරීමෙන් කිසියම් වූ වාසියක් ඔබට ලබා ගන්න පුළුවන් කියලා. ඒ වගේම ඔබට උපදෙස් ලබා දෙන විශේෂ පුද්ගලයෙක් හමු වෙන්න ගොඩක් දුරට ඉඩ තියෙනවා. ඔබ යම්කිසි ව්‍යාපාරයක් පිළිබඳව හෝ යම්කිසි ආදායම් මාර්ගයක් පිළිබඳව හෝ අදහස් කරන් ඉන්නවා නම් ඒ දේවල් වලට ඔබව උනන්දු කරන ආකාරයේ පුද්ගලයෙක්, ඔබට විශේෂයෙන්ම උදව් කරන්න කැමති පුද්ගලයෙක් ලැබෙන්න පුළුවන්. ඉදිරි දින 15 තුල ඔබගේ ආර්ථික මට්ටම තුල ඉක්මන් ධනවත් වීමකටත් වඩා ස්ථාවර මුදල් වර්ධනයක් තමයි පෙන්눔 කරන්නේ. ඔබ කරගෙන යන වැඩ අතහරින්න එපා. මුලින් ලැබෙන ප්‍රතිඵලය පොඩි වුණත් මේ කාඩ් එක තුලින් පේන්නේ ඔබ ගොඩනගන දේ දිගු කාලීනව වටිනාකමක් ලබා දෙන බවයි. ඒ වගේම මේ රීඩින් එකේ විදේශගත වීමට බලාපොරොත්තු වෙන අයට යම්කිසි පණිවිඩයක් තියෙනවා. මෙතන විදේශගත වීම බලාපොරොත්තු වෙන අයට ධනාත්මක ශක්තියක් තමයි පෙන්눔 කරන්නේ. මොකද ඔබට යම්කිසි ප්‍රමාදයක් වෙලා තිබුණා නම් ඔබ හිතනවා නම් මට රට යන්න වෙන්නේ නෑ, මට මේ දේ හරියන්නේ නෑ, මම මේ බලාපොරොත්තු වෙන විදිහට මට විදේශ ගමන සාර්ථක වෙන්නේ නෑ කියලා ඔබ බලාපොරොත්තු වෙන වීසා එක වෙන්න පුළුවන්, ජොබ් ඔෆර් එක වෙන්න පුළුවන්. ඔබ යුනිවර්සිටි එකකට යන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ ඇඩ්මිෂන් වෙන්න පුළුවන්. අදාළ ලිපි ලේඛන වලට සම්බන්ධ දේවල් පොඩ්ඩක් කල් යන්න පුළුවන්. නමුත් ඔබට මේ විදේශ ගමන සම්පූර්ණයෙන්ම අවලංගු වෙලා කියන එක බවක් නම් මේක පේන්නේ නැහැ. ඔබ විදේශගත වෙන්න බලාපොරොත්තු වෙන ආකාරයටම සුළු ප්‍රමාදයක් සිදු වුණත් ඔබට විදේශ ගමන යන්න පුළුවන් කියන එක මේ රීඩින් එකේ එනර්ජි එකෙන් පෙන්눔 කරනවා. හැබැයි ඔබගේ ලියකියවිලි නැවත පරීක්ෂා කරන්න. මොකද ඔබගේ යම්කිසි තොරතුරු ඔබ විසින් පුරවලා නැති වෙන්න පුළුවන්. යම්කිසි අඩුපාඩු ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ඔබට ඊමේල් ලැබෙන්න පුළුවන්. ඔබට දුරකථන ඇමතුම් ලැබෙන්න පුළුවන්. අප්ඩේට් ලැබෙන්න පුළුවන්. ඉතින් මේ දේවල් මගහැරෙන්න දෙන්න එපා. මොකද මේ දේවල් මගහැරෙන්න දුන්නොත් ඔබට මේ විදේශ ගමනට යම්කිසි බාධාවක්, අවහිරතාවයක් පෙන්눔 කරනවා. ඉතින් ඔබට ලැබෙන දේවල් පිළිබඳවත් හොඳ කල්පනාවෙන් ඉන්න. ඔබට ලැබෙන පණිවිඩ පිළිබඳව දැනුවත් වෙන්න. එතකොට ඔබට පුළුවන් විදේශ ගමන සම්බන්ධව ඒ කටයුතු සාර්ථක කරගන්න. රැකියා සඳහා යන අයට 8 of Pentacles, ඒ වගේම 3 of Pentacles මේ කාඩ් වල එනර්ජි එකත් එක්ක ඔබ යම්කිසි දක්ෂතාවයක් තියෙන කෙනෙක් නම් ඔබගේ ස්කිල් එකක් කරහා හෝ ඔබගේ සුදුසුකම් ඒ දේවල් නිසා ඔබට වාසියක් ගෙන එනවා කියන එක තියෙනවා. ඔබගේ ක්වොලිෆිකේෂන් අනුව ඔබේ මහන්සියට ගැලපෙන අවස්ථාවක් ලැබෙනවා. මම හිතනවා ඔබට ඔබේ මහන්සියට ගැලපෙන අවස්ථාවක් ගොඩක් දුරට ලැබෙයි කියලා. අධ්‍යාපනය සඳහා විදේශගත වෙන අයට ස්ටුඩන්ට් වීසා සම්බන්ධයෙන් සුභ ආරංචියක් ලැබෙන්න පුළුවන් කාලයක්.
ඒ වගේම ඔබේ සැලසුම් ගැන හැමෝටම කියන්න යන්න එපා. මොකද ඊර්ෂ්‍යාවෙන් හෝ වැරදි උපදෙස් දෙන අයගෙන් ඔබ විශේෂයෙන්ම පරිස්සම් වෙන්න ඕන කියන පණිවිඩයත් මේ රීඩින් එක පුරාම තියෙනවා. මොකද ඔබ ඉදිරියේදී කරන්න යන දේවල් ගැන ඔබගේ බලාපොරොත්තු ගැන කිසිම කෙනෙක් එක කියන්නේ නැතුව ඔබගේ ගමන තනියම යන්න. එතකොට පුළුවන් ඔබට ඔබගේ අනාගතය සාර්ථක කරගන්න. ඒ වගේම වැරදි උපදෙස් දෙන අයගෙන් ආරක්ෂා වෙන්නත් ඔබට පුළුවන්. අවසාන වශයෙන් බැලුවොත් විදේශ ගමන සඳහා පිළිතුරක් විදියට මේ පණිවිඩය තුළ දක්නට ලැබෙන්නේ ඉක්මන් ප්‍රතිඵලයකට වඩා ටිකෙන් ටික ඉදිරියට යන තත්ත්වයක් තමයි මේ රීඩින් එක තුළ පෙන්වුම් කරන්නේ. ඉදිරි දින 15 ඔබගේ ආදර ජීවිතයට කොහොමද කියලා බලමු. ඇවිල්ලා තියෙන කාඩ් වල එනර්ජි එකත් එක්ක පෙන්වුම් කරන්නේ ආදරේ පැත්තෙන් නම් ලොකු වෙනසක් වෙන්න තියෙනවා කියන එක. මොකද සිංගල් අයට විශේෂයෙන්ම ඔබ ගැන උනන්දුවෙන් බලන කෙනෙක් ඉන්න පුළුවන්. ඒ වගේම අලුත් හැඟීම් ආරම්භ වීමට වැඩි ඉඩකඩක් තියෙනවා. ඇතැම් අයට යාළුවෙක් හරහා හෝ යාළුවෙන් හරහා හෝ සෝෂල් මීඩියා හරහා හෝ හදිසි හමුවීමක් තුලින් යම්කිසි කෙනෙක් හඳුනා ගන්න අවස්ථාවක් උදා වෙන්න පුළුවන්. කෙසේ වෙතත් මේ පුද්ගලයා තවමත් ඔබ වෙත ඔහුගේ හැඟීම් ඔහුගේ හෝ ඇයගේ හැඟීම් පෙන්눔 කරලා නැති බවක් තමයි මේ රීඩින් එකේ පැහැදිලිවම පේන්නේ. ක්‍රෂ් එකක් ඉන්න අයට තමයි ඔන්න මම මේ දෙන රීඩින් එක. 2 of swords තියෙන නිසා මොකද මේ පුද්ගලයා යම්කිසි තීරණයක අතරමං වෙලා වගේ ඉන්න බවක් පෙන්눔 කරනවා. ඔබ ගැන සිතනවා නමුත් ඔබ ගැන ඉක්මනින් යම්කිසි ප්‍රතිචාරයක් දක්වන තත්ත්වයක් පෙන්눔 කරන්නේ. ඇතැම් විට ඉන්න දුර අනුව වෙන්න පුළුවන්, විදේශගත වෙලා ඉන්න පුළුවන්. ඒ වගේම යම්කිසි කාර්යබහුල තත්ත්වයක ජීවත් වෙනවා වෙන්න පුළුවන්, රැකියාව නිසා වෙන්න පුළුවන්. කිසියම් පෞද්ගලික හේතු මත වෙන්න පුළුවන්. යම්කිසි ප්‍රමාද වීමක් වෙන්න දැඩි ඉඩකඩක් පවතිනවා. ඒ වගේම ඔබට යම්කිසි පණිවිඩයක් දුරකථන ඇමතුමක් නොසිතූ ආකාරයේ කන්ටැක්ට් එකක් ලැබෙන්න ලොකු ඉඩකඩක් තියෙනවා. කාලයක් කතා නොකළ කෙනෙක් නැවත සම්බන්ධ වෙන්න ඉඩකඩක් තියෙනවා කියන එකත් මේ පණිවිඩය තුල පෙන්눔 කරනවා. ඔබ පරිස්සම් විය යුතු දේ පිළිබඳවත් මෙහිදී දැනුවත් කරන්න ඕනේ. මොකද වැරදි වැටහීම් ඇති කර ගැනීම සහ තමන්ගේ තියෙන ආඩම්බරකාරී බව නිසා, ඊගෝ එක නිසා ගැටලු ඇති වෙන්න පුළුවන්. ඇතැම් විට තුන්වන පුද්ගලයෙකුගේ අදහස් නිසා ඔබගේ සම්බන්ධතාවයට බලපෑම් ඇති වෙන්න පුළුවන්. ඉක්මනින් තීරණ වලට යන්න එපා, ඉක්මනින් තීරණ ගන්න එපා. විශේෂයෙන්ම රිලේෂන්ෂිප් එකක ඉන්න අයට සම්බන්ධතාවයට වඩා ස්ථාවර කර ගැනීම පිළිබඳ කතා බහක් ඇති වෙන්න ගොඩාක් ඉඩකඩ තියෙනවා. අනාගත සැලසුම්, මේ වගේම මුදල් සම්බන්ධ කටයුතු, ඒ වගේ දේවල් ගැන විශේෂයෙන්ම අවධානය යොමු වෙන බවක් පෙන්눔 කරනවා. ඉදිරි දින 15 තුල ආදරයේ ශක්තිය, ඒ වගේම අලුත් ආරම්භයක් සහ පැහැදිලි වීමක් ඔබ දෙපළ අතර ඇතිවන බවක් පෙන්눔 කරනවා. ප්‍රමාද වෙච්ච දෙයක් තිබුණා නම්, හිතේ තියුච්ච හැඟීමක් තිබුණා නම්, බලාපොරොත්තු සම්බන්ධතාවයක් තිබුණා නම් ටිකෙන් ටික ඉදිරියට යාමේ යහපත් ප්‍රවණතාවයක් තමයි රීඩින් එකේ පෙන්눔 කරන්නේ. ඒ වගේම ඔබට අයිති දේ ඔබ වෙත පැමිණීමට මග සොයමින් පවතිනවා කියන එක තමයි මෙතන ප්‍රමුඛ පණිවිඩයක් විදියට පෙන්눔 කරන්න පුළුවන්. කියන්නේ ඔබට අයිති දෙයක් තියෙනවා නම් ඒ ඔබ වෙත පැමිණෙනවා කියන එක ආදරය සම්බන්ධයෙන් ප්‍රකාශ කරන්න ඕනේ. අධ්‍යාපනයේ පැත්තෙන් බැලුවොත් එහෙම මෙතන අධ්‍යාපනය ලබන අයට මහන්සි වූ ප්‍රමාණයට ප්‍රතිඵල ලැබෙන බවක් තමයි පෙන්눔 කරන්නේ. රිවිෂන් වලට, ඒ වගේම අසයින්මන්ට්ස්, ස්ටඩි ප්ලෑන්ස් හොඳින් ක්‍රියාත්මක කරගන්න පුළුවන් කාලයක්. ඔබ යම්කිසි විෂයකට දුර්වල වෙලා හිටියනම්, ඔබට යම්කිසි විෂයක අසීරු තැන් තිබුණා නම්, ඒ අසීරු වෙච්ච විෂයන් වල නොතේරුණු තැන් ඔබට වටහා ගන්න අවස්ථාවන් උදා වෙන්න පුළුවන්. ඇතැම් විට ගුරුවරයෙක් හරහා වෙන්න පුළුවන්, පොත්පත් හරහා වෙන්න පුළුවන්, සෝෂල් මීඩියා හරහා වෙන්න පුළුවන්. ඔබට කලින් අමාරු වුණු විෂයක් යම්කිසි නොතේරුණු පැත්තක් වටහා ගන්න පුළුවන් කියන එක මෙතන පෙන්눔 කරනවා. ඒ වගේම උසස් අධ්‍යාපනයේ බලාපොරොත්තු වෙන අයට යුනිවර්සිටි එකකට යන්න බලාපොරොත්තු වෙනවා නම්, කෝස් එකක් කරන්න බලාපොරොත්තු වෙනවා නම්, ඩිප්ලෝමා එකක් බලාපොරොත්තු වෙනවා නම්, ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එකක් සම්බන්ධයෙන් ඔබට යම්කිසි හොඳ ආරංචියක් ලැබෙන්න තියෙන බවක් තමයි පෙන්눔 කරන්නේ. ඒ වගේම ඔබ සම්මුඛ පරීක්ෂණයකට ඉදිරිපත් වෙන්න ඉන්නවා නම්, යම්කිසි ඇඩ්මිෂන් එකක් බලාපොරොත්තුවෙන් ඉන්නවා නම්, ඒ දේවල් වලත් ඔබට යහපත් ප්‍රතිචාර ලැබෙන බවක් තමයි පෙන්눔 කරන්නේ. විදේශ අධ්‍යාපනය සම්බන්ධයෙන් කිව්වොත් එහෙම ඔබට විදේශ අධ්‍යාපනය ගැන හිතන අයටත් ඉදිරි පියවරක් ගන්න අවස්ථාවක් ලැබෙන්න පුළුවන්.
ඒ වුණාට ඔබගේ තොරතුරු පිළිබඳව ඔබ ලබා දෙන තොරතුරු ඔබගේ ලියවිලි සම්බන්ධ කටයුතු ගැන අවධානය යොමු කරන්න කියන පණිවිඩයත් මේ හරහා ඔබට ලැබෙනවා. ඒ වගේම අධ්‍යාපනය ලබන අයට ඔබ යම්කිසි කෝස් දෙකක් අතර හෝ සබ්ජෙක්ට් දෙකක් අතර ඔබට යම්කිසි අවුල් සහගත තත්ත්වයක් දැනෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔබ යම්කිසි පාඨමාලා දෙකක් හෝ විෂයන් දෙකක් අතර ඔබට තෝරා ගැනීමක් කරන්න සිද්ධ වෙන්න පුළුවන්. ඔබට තරමක අවුල් සහගත බවක් දැනෙන්න පුළුවන්. අන් අයගේ අදහස් වලට වඩා ඔබේ ඉලක්කයට ගැලපෙන තීරණය ගන්න කියන එක විශේෂයෙන්ම මෙහිදී මතක් කරන්න ඕනේ. මේ රීඩින් එකේ විශේෂ පණිවිඩයක් විදිහට සඳහන් කරන්න ඕනේ. අලුත් දෙයක් ඉගෙන ගැනීම, ඒ වගේම ඔබගේ දක්ෂතාවයක්, ඔබගේ ස්කිල් එකක් තියෙනවා නම් ඒ දේවල් වර්ධනය කර ගැනීම වගේම ඔබේ දැනුම වැඩි කරන අවස්ථාවක් ඔබට ඉදිරි දිනවල ලැබෙනවා කියන එක තමයි අධ්‍යාපනයේ පැත්තෙන් ලැබෙන විශේෂම පණිවිඩය. ඉදිරි දවස් 15 තුල අධ්‍යාපනයේ පැත්තෙන් මහන්සිය තරමට ප්‍රතිඵල ලැබෙන කාලයක් ලෙස පෙන්눔 කරනවා. ඉක්මනින් අතහැරීම වෙනුවට දිගටම උත්සාහ කළොත් ඔබේ බලාපොරොත්තුව ඉදිරි පියවර ඔබට සමීප වෙනවා කියන එක පෙන්눔 කරනවා. අද කරන කැපවීම තමයි ඔබගේ හෙට ජයග්‍රහණය වෙන්නේ. ඉතින් ඒ නිසා අධ්‍යාපනය ලබන අයට කියන්න තියෙන්නේ කැපවීමෙන් කටයුතු කරන්න. ඔබට සුදුසු දේ හොඳින් හිතලා මතලා තීරණය කළා තෝරගන්න. ඒ වගේම සෞඛ්‍ය පැත්තෙන් බැලුවොත් එහෙම බරපතල සෞඛ්‍ය ගැටලු අනතුරු පෙන්වන්නේ නැහැ. ඒ වගේම ශාරීරික තෙහෙට්ටුව, නිින්ද අඩුවීම, වැඩ වැඩිවීම, විවේකයේ අවම බව නම් ඔබට පෙන්눔 කරනවා. ඉතින් ඒක ගැන විශේෂයෙන් සැලකිලිමත් වෙන්න, ඔබගේ මානසික සෞඛ්‍ය පිළිබඳව සැලකිලිමත් වෙන්න. අනාගතය ගැන ඕනවට වඩා හිතලා දුක් වෙන්න එපා. ස්ට්‍රෙස් එක නිසා ඔබට පීඩනයක් ඇති වෙන්න පුළුවන්. ඕවර් තින්කින් කරන්න එපා. මොකද ඕනට වඩා ප්‍රශ්න ගැන හිතන්න ගිහිල්ලා තීරණ ගැනීමේදී වුණත් අවුල් සහගත බවක් ඔබට දැනෙන්න පුළුවන්. ඉතින් මානසික සෞඛ්‍යයට මුල් තැන දෙන්න කියන එක මේ රීඩින් එකේ පණිවිඩයක් විදිහට ලැබෙනවා. ඒ වගේම ඔබගේ ශරීරය ගැන අවධානය යොමු කරන්න. වතුර වැඩිපුර පානය කරන්න. නිදා ගැනීමේ රටාව හොඳින් පවත්වා ගන්න. ඔබ දවසකට පැය 2-3ක් නිදා ගන්න කෙනෙක් නම් පැය 3-4ක් නිදා ගන්න කෙනෙක් නම් ඒ දේ පැය 6ක් දක්වාවත් වැඩි කරගන්න කියන එක මෙතන කියන්න ඕනේ. මොකද ඔබගේ නිින්ද අඩු බවක් මේ රීඩින් එකේ පෙන්눔 කරනවා. ඒ වගේම ආහාර වේල් මග හරින්න එපා. විවේකයේ සඳහා කාලයක් වෙන් කරගන්න. මොකද විවේකයේ කියන දේ ශරීරයට ගොඩක්ම අවශ්‍යයි. කාලෙකදී ඔබව පීඩාවට පත් කළ සිදුවීමක්, එහෙම නැත්නම් හැඟීමක් ටිකෙන් ටික නිදහස් වීමේ ලකුණු පෙන්눔 කරනවා. ඉතින් විවේකයේ සහ සමවරතාවය පවත්වා ගන්න ඕන කාලයක් තමයි මේ උදා වෙලා තියෙන්නේ. ටැරොට් රීඩින් එකකින් වෛද්‍ය උපදෙස් ලබා දෙන්න අමාරුයි. මොකද මේ ටැරොට් රීඩින් එකක් කරහා ඒ සෞඛ්‍ය පැත්තෙන් ලොකුවට උපදෙස් ලබා දෙන්න බැරි වුණත් ඔබට යම්කිසි පණිවිඩ ටිකක් තමයි මේ හරහා ලබා දෙන්නේ. ඔබට සෞඛ්‍ය ගැටලුවක් තියෙනවා නම් සුදුසු වෛද්‍යවරයෙක් හමු වෙන එකත් සුදුසුයි කියන එක විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ. මම හිතනවා අද මේ රීඩින් එක තුලින් ඔබට වැදගත් පණිවිඩ රාශියක් ලැබෙන්නේ නැති කියලා. ජෙනරල් රීඩින් එකක් කියන එකත් නැවතත් මම මතක් කරනවා. මොකද පොදු රීඩින් එකක් තුලදී ඔබට ගැලපෙන ඇතැම් කරුණු තව කෙනෙකුට නොගැලපෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒ ගැනත් සාවධානව අවධානය යොමු කරන්න කියන එක විශේෂයෙන් මතක් කරන්න ඕනේ. ඒ වගේම ඔබ ඊළඟට නරඹන්න කැමති කුමන අදහසක් සම්බන්ධ කුමන ආකාරයේ රීඩින් එකක්ද කියන එකත් ඔබ කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. එතකොට ඔබ කැමති ආකාරයේ රීඩින් එකක් ඔබට අරගෙන එන්න මට පුළුවන්. ඒ වගේම ඔබට මේ කාලය තුල මේ පෙන්눔 කරපු පණිවිඩ තුලින් යම්කිසි තීරණයක් ගැනීමට මේ රීඩින් එක පිටුවහල් වෙයි කියලා මම හිතනවා. අපි එහෙනම් නැවතත් මේ වගේ රීඩින් එකකින් හමු වෙමු. ඔබට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.